2024 ප්‍රශ්නේ මේක අහන්නේ මේ තන්තුවේ මුදුනට එද්දී මෙන්න මේ ස්පන්දයේ තරංගායාමය කොච්චරයිද කියලා. මෙතනදි තරංගායාමය 2 සෙන්ටිමීටර. තරංගායාමය සම්බන්ධ වෙන්නේ V සමානයි F ලැම්ඩා. එතකොට පහළ ඉඳලා ඉහළට යද්දී සංඛ්‍යාතය නිර්සාරයි. නම් තරංගායාමය වෙනස් වෙනව නම් ප්‍රවේගය වෙනස් වෙනවා. තන්තුවක තීර්යක තරංගයක ප්‍රවේගය V සමානයි වර්ගමූල T බෙදීම n. තන්තුවේ ඉහළට යද්දී තන්තුවේ බර නිසා ඉහළ කෙළවරේ ආතතිය පහළ කෙළවරේ ආතතියට වඩා වැඩි. T වෙනස් වෙන හින්දා වැඩි වෙන හින්දා V වෙනස් වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ. ඒ නිසා F lambda සමානයි T බෙදීම n වල වර්ගමූලය. right අපි පහළ කෙළවරට අදාළව හිතුවොත් පහළ කෙළවරේදී සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ලැම්ඩා කියන්නේ 2 සෙන්ටිමීටර සමානයි පහළ කෙළවරේදී ආතතිය සපයන්නේ මේ එල්ලපු කිලෝග්‍රෑම් 2 මගින් පමණයි. එහෙනම් පහළ කෙළවරේ ආතතිය නිව්ටන් 20යි. ඒකක දිගක ස්කන්ධය අපි හිතමු m කියලා. කම්බි. ඕනනම් ඒක හොයාගන්න පුළුවන් තේරුමක් නැහැ. පළවෙනි අවස්ථාව. මේ තියෙන්නේ තන්තුව පහළදී. තන්තුව ඉහළදී සංඛ්‍යාතයේ වෙනසක් නැහැ. අපින් ලැම්ඩා අහනවා. ඉහළ කෙළවරේදී ආතතිය වෙන්නේ පහළින් එල්ලපු නිව්ටන් 20 බර ධන තන්තුවේ බර නිව්ටන් 25යි බෙදීම එකක දිගක ස්කන්ධය බෙදීම එකක දිගක ස්කන්ධය. දෙවෙනි අවස්ථාව නම් එක බෙදුවොත් දෙකෙන් F ඉවත් වෙනවා. දෙක බෙදීම ලැම්ඩා සමානයි n ඉවත් වෙනවා. 20 බෙදීම 45 මූලය. මේ තියෙන්නේ 5 වරක් 4යි 5 වරක් 9යි. එතකොට දෙක බෙදීම 3 සමානයි දෙක බෙදීම ලැම්ඩාට. දෙක දෙක තුනම ලැම්ඩා තමයි 3 සෙන්ටිමීටර.